රාජ්‍ය මන්ත්‍රී සනත් නිශාන්ත මහත්මයා මේ මැතිවරණේ තියන එක එච්චරටම අවාසි සහගතද ඔබතුමාලට? ඒ කියන්නේ ඡන්ද නැද්ද ඇත්තටම ගමේ? ඒකයි පළවෙනියටම ඒ ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම දැන් ඔබතුමාලට ඔය ගෙවල් ගිනි තිබුණාන් පස්සේ, ගෙවල් නැති වුණාන් පස්සේ යා මුදලක් හම්බුණාද ගෙවල් හදාගන්න? එහෙම නැත්නම් කොහොමද දැන් ඇත්තටම ඔබතුමාලා කොහෙද ඉන්නේ? ඇත්තටම මෙතුමා මේ මතු කර ප්‍රශ්නෙත් එක්ක අපි ඔබලා ගෙවල් ගිනි තිබ්බම ඔබලා දැන් කොහෙද ඉන්නේ? ගල් ගුහාසේ ඉන්නේ. ගස් බේන ආසියාරේ මේ හැවි නගිරව වගේ. එහෙම ඉන්නේ. දැන් සතුටුද? එහෙම සතුටක් නැහැ. ඔව් සතුටක් නැහැ. එහෙම සතුට වෙන තරම් සතුටුනේ මේ අපි ඔයගොල්ලෝ වගේ. ඒ කියන්නේ මයින් මේ පොළොව අරගෙන ඇවිල්ලා ගහන්නේ. මයින් මේ පොළොව අරගෙන ඇවිල්ලා ඉස්සරහට සෙල්ෆි ගහුවානේ. මයින් මේ පොළොව අරගෙන ඇවිල්ලා ගහද්දිව මතක් වෙන්නේ තිබ්බේ. කවුද පොළොව ගෙනාවේ? ගෙනාවේ නැහැ. කවුද ගෙනාවේ? අයිද මේ කවුද මේ ඇවිල්ලා වෙන කවුද ගෙනාවේ? ඔයගොල්ලොත් එක්ක ආපු අය නේ ගෙනාවේ. කවුද ගෙනාවේ? ඔයගොල්ලොත් එක්ක ආපු අය ගෙනාවේ. තමුන්නාන්සලා ගෙනාව පොළොව අරගෙන ගෑවි තමුන්නාන්සලාට. ඔය හිටියයි. මෙයාලා ගෙනාව පොළොව අරන් මෙයාලාට ගැහුවේ. මෙයා දේශපාලන දෙන්න කොන්න එක කරඩත් දාගෙන දෙන්න ඇවිල්ලා අන්තිමට හිරේ ගියයි. මොකටද හිරේ ගියේ? මම හිරේ ගියේ. මොකටද ගියේ? මම හිරේ ගියේ. මයින් මේ සිද්ධියට මොකටද ගියේ? මම හිරේ ගියා. නඩු තියෙන්නේ මොකටද? නෑ හිරේ ගියා කියලා. ආවද නැද්ද දෙන්න? හිරේ ගියා පාර්ලිමේන්තුවේ බෑ. කොන්න එක ආවද නැද්ද? දේශපාලන දෙන්න කොන්න එක ආවද නැද්ද? දේශපාලන දෙන්න කොන්න ගහන්න ආවද නැද්ද? ආවද නැද්ද? ගහන්න නෙමෙයි යාවේ ලහිරු. මොකටද ආවේ? මෙහෙමයි. මොකටද ආවේ? ඔයාගේ මේ චණ්ඩි පාට තියාගන්න අරගල බිමේ. චණ්ඩි පාට ඔයා මහත් එක්ක වයි කටවහන මෙතන අහගෙන ඉන්න. මං ඇහුවේ. තමුන්නාන්සේ ගෙවල් දරලා ගිහින් ඉතලා කොහෙද ඉන්නේ කියලා අහනකම් තමුන්නාන්සේ අපි මං ඇහුවේ මැයි 9 තමුන්නාන්සේ ප්‍රශ්නයක් ඇහුවා තමුන්නාන්සේ කතා කරගෙන අහගෙන ඉන්න උත්තරේ දෙන්න එච්චරයි. උත්තරේ දෙන්නේ. තමුන්නාන්සේ අරගෙන ගිහින් ඔයාගේ චණ්ඩි පාට බලන්න ආවේ නේ අපි. ඔයාගේ චණ්ඩි පාට බලන්න ආවේ නේ. ඔයාලගේ ලොකුකම් ඔයාලා තියාගන්න. ඔයාලා බය කරන්න අර රවුල් පැහිච්ච වයසට ගිය අර වයසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බය කරන්න අපිව බය කරන්න හම්බෙන්නේ නැහැ ඔයාට. ඒ හින්දා මහත් එක්ක ඔයා ප්‍රශ්නයක් අහන්න. මට අමුතු වෙන්නේ නැහැ. මං ඇහුවේ මැයි 9 දේශපාලන දෙන්න කොන්න එක. දැන් ඔයාගේ ප්‍රශ්න අහන්නකො මම උත්තරේ දෙන්නම්. ගෝල් ෆේස් එකට. මොකක්ද දැන් ප්‍රශ්න අහන්නකො මම උත්තරේ දෙන්නම්. දැන් ඇහුවේ දැන්. මොකක්ද ප්‍රශ්නේ? මැයි 9 දැන් වගේ ඉස්සලා මොකද දෙරණට පුළුවන් අරගෙන කතාව. මං අහන්නේ මැයි 9 නෑ දෙරණට කට්ටියක් ඇවිල්ලා දෙරණ ඇතුළේ වට කිරුවේ නැද්ද? දැන් මගේ ප්‍රශ්නේ කියන්නකො. නෑ මගේ ප්‍රශ්නේ දෙරණට ඇවිල්ලා වට කිරුවද නැද්ද? අපි කියනවා දාපල් කියලා කිව්වද නැද්ද? කිව්වද නැද්ද කියන්නේ තොපුර? මගේ ප්‍රශ්නේ මේගොල්ලෝ වෙලා කිව්ව එක තමයි අපිගොල්ලන්ට අපි අවස්ථාවකුත් දීලා ඉවරයි. ඒකනේ. හරි ඒක තමයි. ඔය කියලා උත්තරේ දෙන්න. මැයි 9 ගෝල් ෆේස් එකට ආවේ මොකටද එහෙනම්? ලයිරු දැන් මේ වෙලාව මට ඕන. ඔව් ප්‍රශ්න අහන වෙලාව ඔබතුමාට ලැබෙනවා වෙන වෙලාවක. ඒ හින්දා මේ චතුර අපි අතරම අරගල බිමට ගියා නෙමෙයි මෙයාලා ගිහිලා ජනාධිපති ලේකම් කාර්යාලය වටලගෙන හිටියා. අපි අරලියගහ මන්දිරේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. මම තමයි ඉස්සරහින් ගියේ. දේශපන්ත වෙන කොන්ගේ කරයක් දාන්න ගියේ නෑ. අපි යනකොට දේශපන්ත වෙන කොල්ලා හරස් කරගෙන හිටියා. මම දේශපන්ත වෙන කොන්ගෙන් ඇහුවා අපිට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න කයිමත් අවසර ගන්න ඕනද කියලා. අපි ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා කියලා යනකොට මෙයාලා කට්ටිය තමයි පොළු හරගෙන ඇවිල්ලා ගහන්න ගිහලා අම්බාන කෑවේ දුවනකම්. ඒ කියන්නේ අර වැටවල් පෙරලගෙන ඔබතුමාලා අතන ඉස්සරහින් යන්නේ ඒ කියන්නේ සංදේශය බාර දෙන්න. නිකන් යන්න. ඔව්. ජනාධිපති ලේකම් කාර්යාලයට යන්නේ. රටේ ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ඉන්න ජනාධිපති ලේකම් කාර්යාලයට නග්ගාමාත්‍ය කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශය තිබිලා තියෙන්නේ පොළු වල මෙහෙම ලියලා සංස්කෘතික අකුරු වලින් කියලා තියෙන්නේ. පොල්ලේ උතලා තිබුණේ. රස්තියල් ගාරෙක් වගේ හැසිරෙන්න වගේ කහගෙන ඉන්නේ. කවුද ඒ කියන්නේ එහෙම හැසිරෙන්නේ කවුද කියලා මේ බලාගෙන ඉන්න මිනිස්සු දන්නවා. අවුලක් නැහැ හින්දා. ඒ හින්දා තමුන්නාන්සර මම දුන්න උත්තරේ පිළිගන්න කැමති නම් පිළිගන්න. නැත්තම් කටවහගෙන ඉන්න. පිළිගන්න කියලා කිව්වා. මේක ජනතාවට තීරණය කරන්න දෙන්න. එච්චරයි. ඒක මෙහෙමනේ ලහිරු. ඔය කොණ්ඩ වගේ රවුල් වවාගෙන පෝට් සිටි හදන්න හොඳේ. පෝට් සිටි හොඳට හදන්න. හරිද? පෝට් සිටි එකෙන් පරිසර විනාශයන් හරි වෙනවා. හරිද? ඕගොල්ලන්ට දැන් මේ යන විදිහට දැන් ඔබ නම් ප්‍රතිචාර දක්වන්නේ. ඔය යන විදිහට මේ වගේ තරක් තියාගන්න. හරි වා කියද ඔය. මේක ලහිරු මේ නීතියක් කියලා එකක් තියෙනවා. මේක ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ මගේ මිනිත්තු වලට මම කතා කරන්න ඕන. මගේ වෙලාවක් දෙන්න බැහැ කතා. මේ සතර මම කතා නොකර ඉන්න යාට කියලා දෙන්නේ. නෑ මේ දැන් මෙයා දැන් ඇහුවා අපි උඹලා ගෙවල් ගිහින් තිබ්බා උඹලා කොහෙද හිටියේ කියලා. ඒකවත් කියලා දෙන්නේ නැහැ. පැනගෙන මොකද්ද ඔබ එකක් කියනවා. නෑ ඔබ අතර කියන්නේ කොහෙද හිටියේ අතර මේක නෑ. ඉතින් දන්නෙත් නෑනේ අපි මොකක්ද උනේ කියලා. එතකොට කියන හෝටල් හම්බුණා කියලා අපි දන්නෙත් නෑනේ හෝටලෙද ගියේ කියලා. ඉතාමත්ම පැහැදිලිව කියනවා චතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 දෙනෙක්ගේ නිවාස ගිනි තියෙනවා. එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් හෝටල් වල ඉන්න රජයේ සල්ලි 725ක්වත් දුන්නේ නැහැ. හිතවතෙක් කවුරු හරි හෝටල් එක තියාගෙන හිටියද කියලා මම දන්නේ නැහැ. මට නම් හෝටල් කාමර හම්බුනේ නැහැ. මගේ නිවස ගිනි තිබ්බහම මම හිටියේ මම රාජ්‍ය මන්ත්‍රීවරයෙක් හැටියට මට නිල නිවාසයක් තිබුණා කොළඹ. නිල නිවාසෙ මම හිටියා. ඒකේ සාමාන්‍යයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට තමුන්ගේ දූර කාලය ඉවර වුණාට පස්සේ මාස 3ක කාලයක් ඉන්න පුළුවන්කම තියෙනවා. මාස 3ක කාලයක් ඉන්න පුළුවන්කම තියෙනවා. මේ කාලය ඇස්සේ තමයි අපි ඒ නිල නිවාස ඇස්සේ හිටියේ. සහ ඊළඟට ආරච්චි කට්ටුව මම ජීවත් වෙන ප්‍රදේශයේ අතරම ඒ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක චතුර මිනිහෙක් ගියක් දෙන්නේ නැහැ. ඒ මිනිහගේ මයිගේ ගිහි තිබ්බම මට ඉන්න තව කෙනෙක් ගියක් දෙයිද? ඒතර අපි රජයේ හලාවත වේලි සමාගමට අයිති ගොඩනැගිල්ලක් නිවසක් නිල නිවාසයක් කුලියට ගත්තා. සතියන්ත ගියාම ඒ කුලී නිවාස තමයි මේ වෙනකොටත් අපි ඉන්නේ ඒ කුලී නිවාසේ හලාවත වේලි සමාගම. ඔබතුමාට ගෙදරට යම් කිසි මුදලක් හම්බුණා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ බලුණා එහෙම දෙයක් හම්බුනේ නැද්ද? ගේ හදලා ඉවර කරගන්න බැරි වුණාද? ඒක චතුර ඇත්තම සිද්ධ වුණේ මම ව්‍යාපාරිකයෙක් හැටියට මම කරන්නේ ඉස්සන් කර්මාන්තය. ඒතකොට මගේ අභිජනනාගාර තියෙනවා, ඉස්සන් ගොවිපළ තියෙනවා. ඒ සඳහා ඉස්සන් ආහාර ආනයනය කිරීම සඳහා කන්ටේනර් 5ක් ආනයනය කරන්න අපි මගේ නිවසයි ඉඩමයි උගස් කරලා ණයක් කරගෙන තුන මහජන වෙන්නේ. ඒ අරගෙන තියෙන වෙලාවයි තමයි නිවස ගිනි තියලා දැම්මේ. ගිනි තිබ්බහම අපි නිවස රක්ෂණය කරලා තිබුණා චතුර පීපල්ස් ඉන්ෂුරන්ස් එකේ. අපි ලෝන් එක කරන් තියෙන පීපල්ස් බැංක් එකේ. ඒතර පීපල්ස් ඉන්ෂුරන්ස් එකෙන් ලක්ෂ 200ක මුදලක්
පීපල්ස් බැංක් එකට ගෙව්වා. ගෙව්වහම මම අරගෙන තියෙන ලෝන් එක කැපුණා. ඒක තමයි සිද්ධ වුනේ. ඒකෙන් ගයක් හදන්න හම්බුනේ නැහැ. ඒතරම දැන් මේ වෙනකොට මම නිවස හදාගෙන යනවා. ඒක අපිට තව සති කිහිපයක් අපිට පදිංචිට පුළුවන් වෙයි. සහ ඊළඟට අනික් අය කොහොමද හිටියේ කියලා කියන්න ඕන. දැන් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් හිටියා චතුර ඉන්න තැනක් නැතුව. අසරණ වෙලා තමුන්ට ගමට ගිහිලා ඉන්න තැනක් නැහැ. මිනිහෙක් තමුන්ගේ ගෙයක් දෙන්නේ නැහැ. මන්ත්‍රීවරයාගේ නිවස ගිනි තිබ්බහම තව කෙනෙක් දෙන්නේ නැහනේ මයි ගෙත් ගිනි තියපන් කියලා. ඒතකොට ඔය නෑදෑයන්ගේ හිතවතුන්ගේ මොනවාගේ හරි තමයි හිටියේ. ඒ නිසා ඉතාමත්ම ම්ලේච්ඡ විදියට හැසිරලා මිනිසුන්ගේ නිවාස ගිනි තියලා දාලා ඒකෙන් කුරුළු සතුරක් ලැබලා ඒක දිහා බලලා කොහෙද හිටියේ කියලා අහන්න තරම් තිරිසන් සමාජයක් මේක. ඒ නිසා අපි උඹලා ගෙවල් ගිනි තිබ්බා. උඹලා කොහෙද හිටියේ කියලා අහනවා. ඒ නිසා දැන් ගස් බෙනාසේ මේ ගල් බෙනාසේ හිටියා කියලා හිතන් ඇති. ඒ නිසා ඒක දැන් ඔබතුමාලගේ ගෙවල් ගිනි තියපු අය හම්බුණාද? ඉතින් ඒකට අදාළ වැරදිකරුවෝ හරි ඒගොල්ලෝ මොකද්ද කරේ? දැන් ඔබතුමාලා දැන් කිව්ව පොලිසියට ගෙනියනවා කිව්වා. ඒ අයමද හොයාගෙන තියෙන්නේ නැත්නම් උසාවියට ඉදිරිපත් කරගෙන ඒ අයමද? දැම්මා. අප පිට ඉන්නවා. මේ වෙනකොට ඒ අප පිට ඉන්න සමහර අය සමගි ජන බලවේගයෙන් ඡන්ද ඉල්ලනවා. සමහර අය මාලිමාවෙන් ඡන්ද ඉල්ලනවා. සමහර අය මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඡන්ද ඉල්ලනවා. ඒ නිසා ඒ අය අප පිට ඉන්න ගමන් වෙන්න බෑ. ඡන්ද ඉල්ලනවා. ඒතකොට මේක නංගන් එකත් උඩම කියලා. ඒ නිසා ඒ අප පිට ඉන්න අය එහෙම ඡන්ද ඉල්ලනවා. ඊළඟට ලහිරු ඇහුවා දැන් මේ අපේ රටේ ඩොලර් වලට මොකද උනේ කියලා. අපේ රටේ චතුර සාමාන්‍ය කාලයේ ඩොලර් ආදායම ගත්තාම සංචාරක කර්මාන්තයෙන් දල වශයෙන් ඇමරිකන් ඩොලර් 4.2 බිලියන් 4.2ක් රටේ ආදායම තියෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයෝ දල වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන් 7ක් අපිට එවනවා. ඒ වගේම 2021 අවුරුද්දේ වාර්තාගත ආදායමක් තබමින් ඇමරිකන් ඩොලර් බිලියන් 12ක් ලංකාවට එනවා අපලයන ආදායම හැටියට. මේ ටික තමයි ආදායම ආවේ. එතකොට ඇයි ඒව නැති වුනේ කියලා අහනවා නම් අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ චතුර විශාල ප්‍රමාණයක් COVID-19 වසංගතයත් එක්ක අසරණ වෙලා තියෙද්දි අපේ ගුවන් යානා යවලා ඒ අය තොග පිටින් අපේ රටට ගෙන්නුවා. ඒ ගෙන්නවීම සඳහා යම්කිසි ඩොලර් ප්‍රමාණයක් අපේ රටට වියදම් වුණා. ඒ විතරක් නෙමෙයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට එවපු ඇමරිකන් ඩොලර් බිලියන් 7 අපිට අහිමි වුණා. ඊළඟට සංචාරක කර්මාන්තයේ සම්පූර්ණම වසර 3කට වැඩි කාලයක් නතර වෙලා තිබුණා චතුර. මේකත් එක්ක ඩොලර් ආදායම නැති වුණා විතරක් නෙමෙයි තිබුණු ඩොලර් පාවිච්චි කරලා රටේ ජනතාව ආරක්ෂා කරන්න වැක්සින් කරණය කළා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වුණා. ලෝකේ ධනවත් කියන රටවල් චතුර සමහර රටවල් වැඩි හිටියෝ මරුණාට කමක් නැහැ. ඕක මැරලා ගියදී ඒක මේ වියදම් කරලා වැක්සින් කරණය කරන්න ඕනේ නැහැ කියලා අතාරින වෙලාව. අපේ රටේ සමස්ත ජනතාව වැක්සින් කරණය කෙරුවා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් රටේ ඩොලර් වියදම් වුණා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුව මොකද්ද කියලා කියනවා නම් අතරම රටක උද්ඝෝෂණ තියෙන කලබල තියෙන වැඩ වර්ජන තියෙන මිනිස්සු පාරට බහින ලොකු කලබල තියෙන රටක සංචාරය කරන්න මිනිස්සු චතුර ඉන්නේ නැහැ. ඒතර මේකත් එක්ක සංචාර කර්මාන්තයේ යම් කඩා වැටීමක් සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තිබුණු මැතිවරණ වේලාවේදී එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා පඩි වැඩි කිරීමක් සම්බන්ධව පොරොන්දුවක් දෙන්න කියලා. එතුමා කිව්වා මට පුළුවන් රුපියල් 4000ක පඩි වැඩි කිරීමක් කරන්න කියලා. එදා එක්සත් ජාතික පක්ෂ මැතිතුමාලා කණ්ඩායම රුපියල් 10000ක් වැඩි කෙරුවා. මේකෙන් තමයි අපේ ආර්ථිකයේ දැවැන්ත විදිහට කඩා වැටුනේ. ඒ විතරක් නෙමෙයි මේ වසර දෙකකට ආසන්න කාලයක් රට වහලා වසර දෙකකට ආසන්න කාලයක් ගුරුවරු නිවසේ ඉඳගෙන තමයි යුටුබ් ගත්තේ. හැබැයි මේ ගුරුවරුන්ව මේ බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ මේ ලහිරුලා කෑ ගැහුවට මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂේ වැඩිම ඡන්දරන් තියෙන ලංකාවේම 14000යි. මේ තුමයි කට්ටිය 14000ක් ගත්ත කට්ටිය මේ නිකන් රට හොල්ලන්න කෑ ගහන්නේ. ඒ නිසා රටම ලක්ෂයක් කරගෙන රටින් යන්න උනේ. පුළුවන්. දැන් මෙතුමා කියනවා පසුගිය රජයේ රුපියල් 10000කින් වැටුප් වැඩි කරපු නිසා ආර්ථිකය කඩවෙනවා කියලා. ඒක එතුමාගේ එහා පැත්තකින් එක්කනට අහන්න කියන්න ඕනේ. ඒකින්ද ඒක මොකද ඒක පක්ෂ වගේනේ දැන්. එසේ වෙතත් දැන් එතකොට ඔබතුමා පිළිගන්නේ නැද්ද? ඔබතුමාලගේ ආණ්ඩුව අපම බිලියන 800කින් බදු කපා හැදීම නිසා ආර්ථිකය වැටෙනවා කියලා. දැන් මේකෙදි ගරු මන්තුමා මම පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා ගත්ත සමහර තීන්දුව తీරන වැරදි කියලා. එහෙම කියන්න අපිට කොන්දකුත් තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ පෝර වැඩපිළිවෙල සම්බන්ධව වල මාධ්‍ය තුල ප්‍රචාරණය කරා. මේකට කණ්ඩායම් රැස්වීමේ සමහර අය එක්වස නියම තීන්දුවක් නියමයි මේක මිනිස්සු හරි කැමති මේ වැඩේට කියලා. ඒ වෙලේ මේකට විරුද්ධව කතා කරපු මන්ත්‍රීවරයා මම. කණ්ඩායම් රැස්වීම මම කතා කළා මම කිව්වා සර් තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕන. මේ මොනවා කරන්නත් අපිට ඉන්න මිනිස්සු ටික නැති කරගෙන මේ ගොවියා කිරි ගොවියා දීවරයා නැති වුණාට පස්සේ මේ අපේ තියෙන වාමාංශික දේශපාලන කන්දවල සහ මේ මෙදමාවතේ මිනිස්සු ටික අපෙන් ඈත් වෙනවා. මේ පොර තීන්දුවත් එක්ක මිනිස්සු බඩගින්නේ මැරෙනවා. මේ තීන්දුව ගන්න එපයි කියලා කියන්න අපිට කොන්දක් තිබුණා. මේකට විරුද්ධව අපි කණ්ඩායම් රැස්වීම ඇතුලේ දැවැන්ත විදිහට කතා කරා. ඒ විතරක් නෙමෙයි ඔබගෙත් එක්ක මේ වැඩසටහනේ ඉන්න ගමන් මම පෞද්ගලිකව රාජ්‍ය මන්ත්‍රීවරයෙක්ට ඉන්න ගමන් මම කිව්වා මේ පොර වැඩ පිළිල මම විරුද්ධයි. ඒක ඔබතුමාගේ කියන එක ඇහුවේ නැහැ. ඇහුවේ නැහනේ. ඇහුවේ නැතිනම් යන්න උනේ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි වසර දෙකකට ආසන්න කාලයක් වැටුප් ඒ කියන්නේ ගෙදර ඉඳන් වැටුප් ගත්ත ගුරුවරු පාරට බස්සලා 24 වසරක් නොවිසඳුණු ගැටලුවක් ඉස්සරහට දාලා. ඒ අසාමාන්‍ය පඩි වැඩි කිරීමක් කරගත්තා. දැන් කාල වෙලාවක් අමතර වෙලාවත් මේ දෙන්නේ මේ ප්‍රශ්න ගොඩක් අහපු. ඒකට නිතර කිව්වනේ මේ ගුරුවරු ගෙදර ඉඳලා වැටුප් ගත්තේ ගෙදර ඉඳලා වැටුප් ගත්තේ ගෙදර ඉඳලා වැටුප් ගත්තේ කියලා. ඒතර දැන් ඒ කාලේ ගුරුවරු දැන් කොවිඩ් වසංගතය නිසා ගුරුවරුන්ට ගෙදර ඉන්න වුණා. හරිද? සමහර තව රැකියාවලත් එහෙම වුණා. ඒතර ගුරුවරුන්ට ඒ කාලේ මේ වැටුප් වලට මොකද කරන්න ඕන? ගෙවන්න ඕනේ නැද්ද ඒවා? නෑ ගෙවන්න ඕන.
ගෙවන්න ඕන. හැබැයි ලහිරු මෙහෙම එකක් තියෙනවා. වත් ඉගෙන ගත්ත ළමයෙක්නේ. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න මේ අතුරු යනවා වගේ වෙලාවක රට ආර්ථික වශයෙන් කඩා වැටලා තියෙන වෙලාවක රට වහලා තියෙන වෙලාවක වසර දෙකක් පාසල් නොගිය වෙලාවක ගුරුවරු පාරට බස්සලා අපි එන්නේ උගන්නන්න පටන් ගන්න ඉස්කෝල අරින්න දෙන්නේ අපිට පඩි වැඩි කරුවේ නැත්තම් කියලා ඒ පෙළගස්සපු එක ඒක හොඳ එකක් නෙවෙයි. ඒගොල්ලන්ගේ අවුරුදු 20 ගානක වැටු ඒක මේ නියම වෙලාව ඉල්ලන්න. කොවිඩ් වෙලාවේ පටන් ගත්ත සටනක් නෙවෙයි. අමතර ප්‍රශ්නයක් වෙනවා අපි මේක අවසන් කරමු. මෙල තමයි කාලය අවසන් ඒ නිසා ඒක අපි ජනතාවට තීරණය කරන්න දෙමුකෝ. තමුන්නාන්සේලා සහ ජනතාව වික්ති පෙරමුණ තමයි මේ කට්ටියව පාරට බස්සගෙන තීරණය ගත්තා. පාරට බස්සගෙන යන්න උනේ ඒකනේ. යන්න උනේ ඒකනේ. ඉස්සලා ඉන්නේ ඉතින් ජනතාව තීරණය ගත්තනේ. සීලාචාර වෙන්නේ අරගල බිම නෙවෙයි ඉතින් මේක. ජනතාව තීරණය ගත්තනේ. මේකනේ අරගල බිම නෙවෙයි ලහිරු. මාට වැරදිලානේ. ප්‍රශ්නයක් නැහැ. බලන්න මේ අරගල බිමේ කොණ්ඩා මෙහෙන් කතා කරලා රැවුල් මෙහෙන් දාගෙන මැද්දෙන් පැනලා එහෙම අපිටත් මොනවද කියන්න දෙන්නේ නේ. අපිටත් පොඩ්ඩක් මොනවද කියන්න දෙන්නේ නැත්තම් හොඳයි. කාලය අපරාධයක්. හරි හරි ඔයා කියන්න හරි. මට ඇති චතුර. අපි අපි කෙරේ විරාමයකට ගිහින්